ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම මාර්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල් සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් මාර්තු මාසයේ අස්වැසුම ප්‍රතිලාභී මුදල් බැංකු ගෙනුමට වැටෙනකම් බලාගෙන ඉන්න ඔයාලට සුබ ආරංචියක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාර්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී මුදල මේ වෙනකොට අස්වැසුම සිස්ටම් එකට අප්ඩේට් කරලා තියෙනවා. ඒ කියන්නේ 2025 මාර්තු මාසේ 5 වෙනිදා මේක සිස්ටම් එකට අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මේක සිස්ටම් එකට වැටුණා කියලා ඕගොල්ලන්ට දැන්මම බැංකු ගිණුමෙන් මුදල් එළියට අරගන්න බෑ. ඉතින් මේක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න, තේරුම් ගන්න. මේ විදිහට සිස්ටම් එකට වැහලා මුදල් ප්‍රොසෙස් වෙන්න ඕනි. මේ මුදල් ප්‍රොසෙස් වීමෙන් අවසානයේ තමයි ඕගොල්ලන්ගේ බැංකු ගිණුමට මේ මුදල් ටික බැරවෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බැංකු ගිණුමට මුදල් බැර වුණාම මම ඒ සම්බන්ධයෙන්ුත් ඕගොල්ලන්ට වීඩියෝ අරගෙන එනවා එවලේම. ඉතින් ඒවා බලා ගන්න, එවලේම දැනගන්න. අනිවාර්යයෙන්ම YouTube නාලිකාව subscribe කරලා ඕගොල්ලෝ තියාගන්න ඕනි. ඉතින් මෙතනදී මම මතක් කරනවා නැවත වාරයක් බැංකු ගිණුමට මුදල් වැටෙන්න මේ විදිහට සිස්ටම් එකට මුදල් වැටිලා දින කිහිපයක් ගත වෙනවා. ඉතින් මම කලින් ඔයගලන්ට දිනයක් ගැන දැනුවත් කරා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒ දිනේ වෙද්දී ඔයගලන්ට අනිවාර්යෙන්ම බැංකු ගිණුමට මුදල් වැටෙනවා. ඉතින් මතක් කරනවා නැවත වාරයක් ඔයගොල්ලෝ කවුරුත් බැංකුවට ගිහිල්ලා රස්තියාදු වෙන්න එපා. මොකද මේ විදිහට සිස්ටම් එකට මුදල් වැහලා දින කිහිපයක් ගත වෙලා තමයි ඔයගලන්ගේ බැංකු ගිණුමට මුදල් බැරවීම වෙන්නේ. ඉතින් මම විශේෂයෙන් මෙතනදී නැවත වාරයක් මතක් කරන්න ඕනි වෙනත් YouTube නාලිකාවලින් මම දැක්කා මේ විදිහට බැංකු ගිණුමට මුදල් හැල්ලා කියලා බොරුවට YouTube වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඒවට රැවටෙන්න එපා ඕගොල්ලෝ. රැවටිලා ඕගොල්ලන්ගේ කාලය නිකරුණේ අපතේ යවා ගන්න එපා. මේ විදිහට බැංකුවට ගිහලා රස්තියාදු වෙලා. ඉතින් සිස්ටම් එකට මුදල් වැහලා තියෙනවා. ඉතින් මම ඕගලන්ට මතක් කරන්න ඕනි මෙතනදී තවත් කාරණාවක් තියෙනවා. ඕගලන්ට පුළුවන් ඔයාලගෙම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා ඔයාගේ සිස්ටම් එකටත් මුදල් වැටිලාද කියලා ඔයාටම චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයගලන්ට වීඩියෝ එකක් ඕනි නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඇත්තටම ඕනි නම්නේ මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් ඔයාලගේ කාලය අපරාධ නිසා අනිවාර්යෙන් අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාට පුළුවන් එතනින් ඔයාගේ ID එක ඇතුළත් කරලා ඔයාටම බලා ගන්න සිස්ටම් එකට ඔයාට කවද්ද මුදල් වැහලා තියෙන්නේ, ඔයාගේ මුදල් දැන් ප්‍රොසෙස් වෙමින්ද පවතින්නේ, මේ හැම දෙයක්ම ඔයාට තනියම බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ගැන ටික තමයි මට ඔයාලට දැනුවත් කරන්න ඕන උනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙමත්